අයිබෝවන් තාපාරක් අපි හම්බෙනවා. ඉතින් අද මොකක්ද අපි මාතෘකාව උඟක් අහලා තිබුණා ඇඩෙනොමයොසිස් ගැන කියන්න කියලා. ඔන්න අපි ආව ඇඩෙනොමයොසිස්. මම කෙලින්ම ටොපික් එකට බහිනවා. හොඳයි. සෝ ඇඩෙනොමයොසිස් බොහොම ඉන්ටරෙස්ටිං ටොපික් යක්. ටොපික් එක මට මේ ටොපික් කියන මම බෑ පිට්සා එච්චර කන මනුස්සෙක් නේ මොකද වන්දන මේ ටොපික් කියලා කියවෙන්නේ. සෝරි. ටොපික් එකක් මාතෘකාවක්. ඉතින් මම මේ කියන්නේ කි ඇඩෙනොමයොසිස් මම එක වචනෙන් උගුරන්ට කියන්න. ඇඩෙනොමයොසිස් කියලා අපිට කියන්න පුළුවන් endometriosis ගර්භාෂයේ endometriosis තමයි ඇඩෙනොමයොසිස් කියන්නේ. පැහැදිලිද? තුන්ගක් දැන් පැටලුණා දැන් කන්ෆියුස් උනත් කමක් නැහැ පැහැදිලි උනත් කමක් නැහැ. හොඳයි. සෝ මම ඒක කියලා දෙන්න. දැන් අපි endometriosis කියලා මොකද්ද මම කිව්වේ මුලදී? අපේ ගර්භාෂයේ අර ඇතුලේ තියෙන තලයේ endometrium කියන එක ඒක තියෙන්න ඕනේ එතන තියෙන්න ඕනේ. ඊට පස්සේ තියෙන්නේ muscle layer එක ඊට පස්සේ තියෙන පිටින් serous layer එක right? පෙරිමෙට්‍රියම් කියලා කියන්නේ. ඉතින් මයොමෙට්‍රියම් එක තමයි මසල් ලේයර් කියන්නේ. දැන් මේ එන්ඩොමෙට්‍රියම් එක අපි හිතමුකෝ අපි එන්ඩොමෙට්‍රියොසිස් ගැන මගේ වීඩියෝ එක බලන ඔයගොල්ලෝ දන්නවා. ඒක ගර්භාෂයෙන් පිට ගිහිල්ලා කොහේ හරි ගර්භාෂය ඇතුළේ වෙන්න ඕන දේ ගර්භාෂයෙන් පිට කොහේ හරි කරනවා නම් ඒකට කියන්නේ එන්ඩොමෙට්‍රියොසිස්. හරිද? දැන් මේ හිතන්නකෝ මේ ගර්භාෂය ඇතුළේ තියෙන ඒ ලේයර් එක පටකය අපි දැන් ගියා ඊට එහා පැත්තේ ඉන්න neighbor එහෙම නැත්නම් අසල්වාසියට ඒ කවුද මසල් ලේයර් එක මසල් ලේයර් එක අස්සර කොහොම හරි රින්ග ගත්තොත් එහෙම එතනට ගියත් ඒ සෛල වැඩ කරන්න ඕනේ පොතේ හැටියට ඒ වැඩ කරන්න ඕනේ ඉතින් වැඩ කරන්න පටන් ගන්නවා හෝමෝන් ආවට පස්සේ විශේෂයෙන් එස්ට්‍රෝජන් හෝමෝන් එක එනකොට ඒ වැඩ කරන්න පටන් ගන්නවා ඒක තමයි කාර්යය බොහොම ලොයලි ඉෂ්ට කරනවා ඒ කියන්නේ බොහොම ආඩම්බරෙන් බොහොම ලෙන්ගතුව වැඩ කරනවා මම හිතන්නේ එයා හොඳ මේ කාර්ය සේවකයෙක් කොහොම එක්කෙනෙක් හොයාගන්න පුළුවන් රස්සාවට ඕම තරක හුඟක් හොඳයි. මොකද එයා පෙනහල්ල හිටියත් වැඩ කරනවා. දැන් මේ ගර්භාෂ ඉන්නෝන මනුස්සය පෙනහල්ල හිටියත් එතන වැඩ කරනවා. එයා ඩිම්බෝගෝෂ් ළඟ හිටියත් එතන වැඩ කරනවා. අක්මායට හිටියත් වැඩ කරනවා. ගිහිල්ලා බැරි වෙලා තා වුණොත් එහෙම බරවැල් ළඟ එතනත් වැඩ කරනවා. බලන්න කොච්චර හොඳ මනුස්සයෙක්ද කියලා. අපි ඔක්කොම දැන් මේ හිතනවනේ මේ මෙතන වැඩ කරන්න බෑ. මේ නටන්න බැරි එක්කෙනාට පොළොව වැදයි වගේ. මෙතන වැඩ කරන්න බෑ. අතන මේ වතුර ගන්නවා. මෙතන සීතලයි. මෙහෙ මොකක් හරි කියලා අපි මොකක් හරි මිනිස්සු හරියට කාරණාවක් හොයනවා නම් කොහොමද අපි මේකෙන් ගැලවෙන්නේ කියලා මේ අපේ තියෙන රෙස්පොන්සිබිලිටි එක අපේ තියෙන මේ වගකීමෙන් මේ බාන්දුක මේ එන්ඩොමෙට්‍රියොස් කියන්නේ කොච්චර හොඳ එක්කෙනෙක්. එයා ගිය තැන පළවෙලා එතන වැඩ කරනවා. හරි ඉතින් දැන් මේ මසල් එක ඇස්සේ මෙයා මේ වැඩ කර පටන් ගන්න මාංශ පේශි ඇස්සේ හැබැයි මසල් එක ඇස්සේ අපි දැන් හිස්ටොලොජිකලි දන්නවා අපි වෛද්‍ය පීඨ ඉගෙන ගන්නකොට එතන තියෙන්න ඕනේ මසල් ලේයර් පමණයි. ඔය මසල් ලේයර් ඇතුළට බුලට් එකක් ගියොත්, ඔය මසල් ලේයර් ඇතුළට වැලි කැටියක් ගියොත්, ඔය මසල් ලේයර් ඇතුළේ තව මොන හරි එකක් හැදෙන්න පටන් ගත්තොත් එතන ඉන්න මිනිස්සු කැමති වෙන්නේ නැහැ. හරිද? එතකොට මොකද්ද වෙන්නේ? ඒගොල්ලන් එතනින් දානවා එතන විරෝධය පළ කරනවා. ඒගොල්ලන් ප්‍රොටෙස්ට් කරනවා. මොකද්ද මේ වැඩි මොකද්ද මේ කියලා. ඒගොල්ලන් ප්‍රොටෙස්ට් කරන්නේ කොහොමද? ඒගොල්ලන්ගේ තියෙන සෛලවලම තියෙන ඒගොල්ලන්ගේ අවියාවුද. අවියාවුද කියන්නේ මොකද්ද? ඒගොල්ලන්ගේ තියෙන chemical components. එහෙම නැත්නම් අපි කියන biologic active substances. එතකොට prostaglandin, bradykinin, kallikrein ඕමම කියලා තියෙනවා. හරි. COX2 මේ තියෙනවා. එතකොට interleukins කියලා තියෙනවා. එතකොට TNF කියලා තියෙනවා. ඉතින් ඕවලින් දැන් මේගොල්ලන් කරන්නේ මොකද්ද? ඒගොල්ලන්ගේ විරෝධය පළ කරනවා. දැන් අපි දැන් ඉස්රායල් පලස්තීන ගත්තොත් එහෙම දැන් පලස්තීන ඉස්රායලයට ඒගොල්ලන්ට තියෙනවනේ අවියාවද තියෙනවනේ පලස්තීනයට අවියාව හොක් කරන්නේ නැහැ නේ හමාස් එක නැත්තම් ඒගොල්ලෝ මොකද කරන්නේ තියෙන ගල් වලින් ගහයි ගඩොල් වලින් ගහයි බෝතලකින් ගහයි මොකක් කරකින් ගහයි ඒ වගේ තමයි මෙතනත් මේගොල්ලන් කරන්නේ තියෙන හැම දෙයක්ම ප්‍රයෝජන කරලා ඒගොල්ලන් ආසාදනයක් ඇති කරනවා. දැන් මේ ලේ මං කියවන එකපාරක් මගේ එක වීඩියෝ එකක් ඔයගොල්ලන් බැලුවොත් එන්ඩොමෙට්‍රියොසිස් එකේ අපේ පෙරිටෝනියල් කැවිටි කියන්නේ උදර කුහරේ අපේ තියෙන විසරල් පෙරිටෝනියම් and parietal peritoneum කියලා දෙකක්. හොඳයි. ඒ කියන්නේ සෙලොෆින් බෑග් එක වගේ. ඕකෙන් තමයි ඔක්කොම අවයව එතිලා තියෙන්නේ. එතනට මම ගිහිල්ලා කෙල ගැහුවොත් අඟ නිකන් පිච්චිලා වගේ යනවා. එතනට ගිහිල්ලා ලීටරයක් වැටුනොත් පිච්චිලා වගේ යනවා. වතුර බින්දුවක් වැටුනොත් පිච්චිලා වගේ යනවා. මොකද ඒ ස්නායු ඒගොල්ලන්ගේ එතන තියෙන environment එක ඒ පරිසරය ඒගොල්ලෝ පාලනය කරගෙන ඉන්නේ. ඉතින් මෙතන මේ මසල් ලේක අස්සට ගිහිල්ලා උතන ලේ ගන්න පටන් ගත්තොත් ලේ කියන්නේ බොහොම ඉරිටබල් බොහොම නිකන් මේ මොකක්ද ඒක සිංහල වචන මට එන්නේ නැහැ බොහොම නිකන් මේ හැම වෙලේම මේ බොහොම කරදරකාරී දෙයක් තමයි මේ ලේ කියන්නේ මේ අවස්ථාව හැටියට. ඉතින් ඕක ගිහිල්ලා මාංශ පේශිය ඇතුළට ගිහිල්ලා වෙලා ඔය අරයාගේ වැඩේ කරනවා රයිට්. කවුද අපේ මේ එන්ඩොමෙට්‍රියල් සෛල ගිහිල්ලා ඒගොල්ලන් වැඩේ කරනවා. ඒගොල්ලන් එතන වැඩේ කරාම අතනින් මාංශ පේශි කරන ඔයා මොකද මෙතනට ආවේ අපෝ වෙන්න කිව්වේ නෑනේ ඔයා මේ ඇවිල්ලා මේ මහා අපිට කරදරයක් නේ කරන්නේ අපේ වැඩේ කරන් යන්න බෑනේ කියලා. එයා කියනවා නෑ නෑ මම මගේ වැඩේ කර ගන්නවා කියලා. ඉතින් එයාගේ වැඩේ කරනකොට මොකද වෙන්නේ? එයාගේ වැඩේ මොකද්ද?
ලේ නිපදවන එක. දැන් එතන සෛල නිපදවනවා. සෛල වලින් ඊට පස්සේ පටක ඊට පස්සේ එතන ඒක ලේ ගන්නවා right. ඒ කියන්නේ අපේ menstrual cycle එකේ වෙන ප්‍රොසෙස් චක්‍රය වෙන්නේ. දැන් මෙයා ගිහිල්ලා වෙලා මාංශ පේශිය ඇතුළ ලස්සනට තියෙන අර අපේ මේ ඩිෂ් වොෂින් සෝප් එක අපේ තියෙන මේ පිඟන් හොදන සෝප් එක ඒක වගේ තියෙන ස්පොන්ජ් එක ඇතුලේ මෙයා ගිහිල්ලා වෙලා ඇතුළ ලේ ගලන්න පටන් ගත්තොත් එහෙම මාංශ පේශිය මම මේ මිරිකොත් මොකද්ද වෙන්නේ? එතකොට ලේ ටික එළියට ගන්නවා. දැන් ඔය සබන් සෝප් මේ ඩිෂ් වොෂින් සෝප් මේ ස්පොන්ජ් එක අරගෙන මම වතුරේ බස්සලා අරගෙන වෙලා නිකන් තිබ්බොත් මොනවත් ගලන්නේ නැහැ වැඩිය. හැබැයි මිරිකපු හැටි පුෂ් කරලා වතුර ඔය සබන් ටික ගන්නවා right. ඉතින් ඔය වගේ එකක් තමයි වෙන්නේ ඇඩෙනොමයොසිස් වල. ඒ කියන්නේ මොකද්ද? අර ඇතුළේ ලේ ගලපු ඒ සෛල වල ඒ එකතු වෙච්ච ලේ දැන් මාංශ පේශිය ඇස්සේ හුඟක් දේවල් වෙන්න පුළුවන්. එකක් තමයි මාංශ පේශි තල අතරින් එහාට මෙහාට ගිහලා පොඩි දූපත් වගේ ඉන්න පුළුවන්. එහෙම නැත්නම් හුඟක් සෛල එකපාරට තැතකට ගියොත් එමෙතන ලොකු නිකන් මේ පරාක්‍රම සමුද්‍රය වගේ ලොකු එතන නිකන් ලොකු ලේක් එකක් ඕෂන් එකක් හදන්න පුළුවන් වැවක් වගේ. හරි. ඉතින් එහෙම නැත්නම් මේක හැම තැනම පොඩ පැතිරලා තියෙන්න පුළුවන්. දැන් අපි හිතමුකෝ දැන් බස් එකේ සීට් එකක් මට මේ නිකන් මේ ඔළුවට කටට එනවා කියන්නේ මොකද මම මේ කිසිම ස්ක්‍රිප්ට් එකක් තියන කතා කරනවා නෙවෙයි මම ওই කටට එන එක තමයි කියන්නේ හිතන දෙකේ සමහරවිට සමාවෙන්න මොකක් හරි කාට හරි හිතර දුන්නා. දැන් අපි හිතමු දැන් බස් එකේ මේ මෙතන තියෙන මගේ මේ පේෂලා දෙන්නට සීට් දෙකයි තියෙන්නේ හොඳයි. මෙතන මේගොල්ලන්ගේ ආව පවුලේ 4 දෙනෙක්. ඔක්කොලට එහෙම එනවා. සමහරවිට පවුලේ 4 දෙනෙක් කියනවා එක්ක 6 දෙනෙක් කියනවා. ඉතින් ආවට පස්සේ දෙන්නෙක් ඉඳගෙන ඉන්නවා. ඒ දෙන්න දෙපැත්තෙන් තව දෙන්නෙක් ඉන්නවා. සමහරවිට උඩුක්කුත් ඉන්නවා. දැන් මම පොඩි කාලේ ඉස්කෝලේ යනකොට ප්‍රයිවට් බස් වල රෝස බස් වල මිත්සුබිෂි රෝස ඒ කාලේ තිබුණේ ඕක අලුතෙන් ආවේ ලංකාවට ඒක. ඒ වල එහෙම sorry ඉසුසු බස් රෝස බස් වල එහෙම දාලා පොඩි සීට් එකක් තියෙනවා. මං ගිහලා පොඩි සීට් එකේ එහා පැත්තේ ලොකු සීට් එකක් තියෙනවා. ඉතින් පොඩි සීට් එකේ ෆෝල්ඩින් සීට් එක right. ඔතන ඉඳගත්තාට පස්සේ එතනත් ඇවිල්ලා මල්ලි තව එක්කෙනෙක් කියලා එතන අස්සේ එක්කෙනෙක් දානවා. තව එක්කෙනෙක් එහා පැත්තේ දානවා. ඊට පස්සේ මට බෑග් දෙක තුනක් උඩින් තියන් යනවා. ඉතින් අපි ලංකාවේ ඔක්කොම තියෙන හැම එකම බෙදාගෙන ආදරෙන් ඉන්න මිනිස්සුනේ. ඉතින් දැන් මේ මෙතන මේ ගිහිල්ලා වෙලා ගර්භාෂය තුළත් ඔන්න ඔය තත්ත්වය තමයි වෙන්නේ. දැන් මේ මාංශ පේශිය අස්සට ගිහිල්ලා මෙයා ගිහිල්ලා අරයාගේ බොහොම මේ ලිංගතුකමින් එයා වැඩ කරන්න ගියාම එන්ඩෝමෙට්‍රියල් සෙල් එක සෛලය එයා ලේ ගන්නවා මාංශ පේශීන්ට දැන් තද වෙනවා ඒගොල්ලෝ. මෙතන ඇවිල්ලා තද වුණාට පස්සේ සමහරවිට අපි පස්සේ කියනොත් දැන් එක්කෙනෙක් ඇවිල්ලා ඉඳගත්තා නේ චර්ම කැමති නැහැ නේ පොඩ්ඩක් එහෙම තව තද වෙනකොට මොකද මේ පොඩ්ඩක් එහාට ඉන්නෝ කියලා පොඩ්ඩක් අපි නිකන් දානනේ පොඩි සද්දයක් දානවනේ right. ඒ වගේ සද්දයක් දානවා මසල් මේ මාංශ පේශි වලින්. හරි. මාංශ පේශි ඒ සද්ද දානකොට මොකද්ද වෙන්නේ? ඒගොල්ලන් ඒ දාන සද්දට අපි හිතමු ඉස්සර බස් එකේ දෙන්නේ කෑ ගහගෙන මරා ගන්නවා නම් මුළු බස් එකම එෆෙක්ට් වෙනවනේ. හරි. එක්ක බස් එකේ රියදුරක යන්න බෑ මේක නවත්තනවා ඕගොල්ලන්ගේ ප්‍රශ්න ඔය එක්ක බහලා යන්න කියලා කියයි. එක්ක යන ගමන් එතන සද්ද බද්ද කවුරු හරි මොනවා හරි කරගෙන මොනවා හරි අහසේ විසි වේද මොනවා කරයිද ගහගන්නේ මොනවා කරයිද කියලා දන්නේ නැහැ මේ ඔක්කොම කලබල වෙනවනේ. ඉතින් ඕක තමයි දැන් මෙතනත් වෙන්නේ. මාංශ පේශිය අතර ලේ ගන්නකොට දැන් මේගොල්ලන් මාංශ පේශියකට විරුද්ධව පළ කරලා මේ කරනකොට එකක් තමයි දැන් අපි මිනිස්සු තල්ලු කරන්නේ. ඔය අපේ පැත්තට වැඩියෙන් එනවනම් සීට් එකේ මම ඔයා පොඩ්ඩක් තල්ලු කරනවා right. මාංශ පේශිය තල්ලු කරනවා ලේ. ලේ තල්ලු කරාම මොකද වෙන්නේ? සමහර ලේ පැත්තෙන් යනවා වෙන පැති වලට. එහෙම නැත්තම් වෙන්නේ ඒක නිසා ඇති වෙනවා contraction. ඒ කියන්නේ සිංහල වචන දැන් මට එන්නේ නැහැ. බොම කනකට සෝරි මට එන්නේ නැහැ. හැබැයි contraction කියන්නේ නිකන් ගර්භාෂයේ මිරිකනවා. දැන් බබා ළම් වෙනකොට ඒ contraction පටන් ගත්තම තමයි බබා එළියට යන්නේ. හරි. දැන් අපේ ගර්භාෂයේ තියෙන ස්මූත් මසල් ඒක හොඳ ලස්සනට මේ කන්ට්‍රැක්ට් වෙන්න පුළුවන්. ඉතින් ඒක සිග්නල් එක ආපු ගමන් ඊට පස්සේ ඉවොලූෂනරි අපේ සිවිලයිසේෂන් එකෙන් එහෙම නැත්නම් ජෙනටික් වලින් එහෙම නැත්නම් අපේ තියෙන යුනිවර්ස් එකෙන් එහෙම නැත්නම් අපි විශ්වාස කරන කෙනෙක්ගේ බලය මගින් මොකක් හරි හේතුවකින් ඕක දැන් පටන් ගන්නවා කන්ට්‍රැක්ට් වෙන්න. ඒක ලස්සනට රිද්ම් එකට ඒක කන්ට්‍රැක්ෂන්ස් තියෙනවා ලේබර් එකේ තියෙනවා මේම පහෙන් පහට එනවා තුනෙන් තුනට එනවා එකෙන් එනවා. හරි ලස්සනට ඔක්කොම මම අප්‍රිකාවේ වුණත් මම ජපානයේ වුණත් කොරියාවේ වුණත් ලංකාවේ වුණත් අපි ඔක්කොටම එක විදිහට යන්නේ. ඉතින් මම මෙතන දකින්නේ අපේ දැන් ඔය එක ආගම් වලින් කියන ඒ ආගමික ෆිලොසොෆි එක දැන් මගේ මේ එක කාර්යයක් තමයි මම මේක වටහා ගන්න වෛද්‍ය විද්‍යාවත් සමග මම ගොනු කරගෙන මගේ ඉදිරි අනාගතේ ඕකට තමයි ගෙවෙන්නේ. හොඳයි. ඉතින් මම සමහරවිට ඕක ගැන පොඩ්ඩක් කතා කරයි. කැමති නැත්නම් අහන්න එපා. ඕක නිකන් ඉවර දාන්න මගේ මේ වීඩියෝ එක. හොඳයි. ඉතින් මෙතන අනිවාර්යෙන් තියෙනවා ප්‍රෝග්‍රෑම් එකක්. ඒක අපිට වෛද්‍ය විද්‍යාව වැඩිම විස්තර කරන්න බෑ. නමුත් එහෙම එකක් තියෙනවා right. ඉතින් මෙතන මේ මොකද්ද වෙන්නේ? මේක අස්සේ කොන්ට්‍රැක්ට් වෙන්න පටන් ගත්ත ගමන් මොකද්ද වෙන්නේ? අපි දැන් එහාට මෙහාට තෙරපෙනකොට එච්චරම සපක් නෑනේ right. මිනිස්සු දෙන්නේ සීට් එක ඇතුලේ සීට් එකේ ඉඳලා තෙරපි එහාට මෙහාට මම අපි හිතමු සමහරවල් මම දැකලා තියෙනවා සමහර බස්වල මිනිස්සු අල්ලගෙන ඉන්නවා තදට. කැමති නෑ මේ මගේ සීට් එකේ අල්ලගෙන ඉන්න හොඳ මේකෙන්
අපරාධයක් නිකන් තෙල් පුච්චගෙන පපුව පුච්චගෙන ලේ පුච්චගෙන මොනවටද නේ. නමුත් ඉතින් අපේ තියෙනවානේ අපේ මහන්තත්වයේ අපේ මමත්වයේ ඊගෝ එක තියෙනවානේ. ඒක ආරක්ෂා කරගන්න බෑ. සමහර එක අපේ පවුලෙන් එනවා, ජෙනටික් වලින් එනවා, පරම්පරාවෙන් එනවා. ඒක උදාගෙන අල්ලගෙන ඉන්නවා නේ. ඉතින් ඔහොම ඉන්නකොට මොකද වෙන්නේ? මේ මාංශ පේශි වලත් ඕක තමයි වෙන්නේ. ඔහොම තද වෙනකොට අනේ මේ අපේ අහිංසක ස්ත්‍රියට මොකද වෙන්නේ? රිදෙන්න පටන් ගන්නවා. ඔන්න දැන් රිදෙන්න පටන්. ඇයි මේ ඇතුලේ මේක ගහ ගන්නවා පටන් ගන්නවා. ලේනවා කියලා මාංශ පේශි විරෝධී පාර කරන ඔය ඔක්කොම දැන් ලේ ක්‍රැම්ප් එකේනවා. ඔන්න දැන් ආයෙනවා. හැබැයි එකක් හිතාගන්න දැන් මේ අපි හිතමුකෝ දැන් අපි බස් එකේ යනකොට ප්‍රයිවට් බස් එකේ කොන්දොස්තර කියනවා අම්මලි වලි කියලා පොඩ්ඩක් උතන මේ සීට් එකේ ඉඳගන්න උතන ඉඳගන්න අර මල්ලි කිලෝ දෙන්න දෙන්නෙක් තායි හරි මම කැමති ඕන නැතව උතන ඉඳලා දෙන්නෙක් දාන පොඩි සීට් එකේ කෙනෙක් සීට් අයියෝ මාගේ ටිකට් එකනේ දෙන්නෙක් හරි දැන් මේ එන්ඩෝමෙට්‍රියල් සෛල වලට කවුද කිව්ව ඕක අස්සර යන්න කියලා ඒකට එක එක තියෙනවා තියරිස් හරි අපේ මත තියෙනවා වෛද්‍ය විද්‍යාව එකක් තමයි ඔය දැන් අපි දන්නවා හැම menstruals එක කියන සබ්චක්‍රයකම ඒ මසල් දැන් මං කියපු මාංශ පේශි contract වෙන්න ඕනේ ඒතකොට තමයි ලේ එළියට ගලන්නේ ඒකට chemical reaction එකක් තියෙනවා ඒ prostaglandin arachidonic acid කියලා ඒව හැදෙනකොට ඒකෙන් පිට වෙනවා ඒ පිට වෙන අතරතුර දැන් මම හොඳ මට මේ දැන් ඔළුවට ආවේ හොඳේ මම මේ පොඩි කාලේ ඔය ඉස්කෝලේ යනකොට මොන්ටිසෝරි එකේ අපිට තියෙනවනේ ඔය ක්ලේ තියෙනවනේ ක්ලේ අපි මේ මිරකල හදන එක මේ ඒ ක්ලේ එකක් අරගෙන අතේ තියාගෙන මම හිතමුකෝ මෙන්න මෙහෙම හොඳටම අදරනේ මෙහෙම නෙල්ලාවට මිරිකුවොත් මොකද්ද වෙන්නේ ක්ලේ එකට ඒක හරි සදයි ඒක පුළුවන් හිඩසක් අස්සෙන් එන්න පටන් ගන්නවා බඩි හරියක් මෙහෙන් එන නමුත් හිතන්න ඕකම තමයි මගේ අත තමයි ගර්භාෂය අර ඇතුලේ තියෙන මේ ලේ ටික තියෙන පටක ටික මිරිකෙනකොට බැරි වෙලා ගර්භාෂය ගිහලා ඇරලා තිබුණ නැත්නම් එච්චරම ඒක යනවා මේ මොකද ෆැලෝපියන් ටියුබ් කියන ෆැලෝපියන් නාල හරහා යනවා උදර කුහරයට එහෙම නැත්නම් මේක ගිහලා අරක මසල් සෙල්ස් අතට යනවා මාංශ පේශි සෛල අතට අරව ටික පොඩ්ඩක් යනවා ඉතින් හිතන්න දැන් එක්කෙනෙක් වැඩි කාලයක් ඔකට එක්ස්පෝස් වෙනවා නම් ඔකට විවෘත වෙනවා නම් කිමුකෝ හැම මාස මොක වෙනකොට අර තීර පීඩනයේ පිනේ පොඩ යනවා. අපි හිතමුකෝ දැන් අපි ගිහිල්ලා ඔන්න ගහක පොඩි මේ ඇටයක් වැටෙනවා අපේ තාප්පේ ළඟ. කුරුල්ලෙක් ඇවිල්ලා අසුචි දාලා ගියා ඒකත් එක්ක පැලයක් ඔන්න. පොඩ්ඩක් මූට්ටයක් අදුනා. තව ටිකක් අදුනා. අවුරුදු 5කින් හොඳටම මුල්ල ඇදිලා ඒක තාප්පේ පැත්ත බලාගෙන හොඳටම හැදිලා තියෙන්නේ. ওই වගේ තත්ත්වයක් තමයි මෙතනත් වෙන්නේ. කාලයත් එක්ක සමග මේක තව තවත් උතර වැඩෙන්න පටන් ගන්නවා. මේ සෛල එන්ඩෝමෙට්‍රියල් සෛල ගිහිල්ලා ඇතුලේ වැඩ වෙනවා. ඒගොල්ලන්ගේ කාර්යාව කරනවා. මම කියන්නේ ඒගොල්ලන් තමයි ඉන්න හොඳම විශ්වාසදායක සේවකයෝ. හරි? කොහෙද අම්මත් වැඩ කරනවා. ඒ වැඩ කරනවා. වැඩ කරන අතරතුර මොකක්ද වෙන්නේ? ඒක තමයි එක තීරය. දෙවෙනි එක තමයි අපි හිතනවා අපි අපේ ශරීරය හැදෙනකොට අපේ ස්ටෙම් සෙල් කියලා තියෙනවා. ඒගොල්ලන් අන්ඩිෆරෙන්ෂියේටඩ් සෛල වගේක්. ඒකෙන් ඕන සෛලයක් හැදෙන්න පුළුවන්. මෙතනදී මේ එන්ඩෝමෙට්‍රියල් සෛලය ඒගොල්ලන් තියෙන්න ඕන තලයේ නෙවෙයි තියෙන්නේ. ඒගොල්ලන් වෙන තලයක තිබිලා පටන් ගන්නවා කියලා අපි හිතනවා මේක. එහෙම නැත්නම් අපි හිතමුකෝ දැන් ඔන්න එක්කෙනෙක් යනවා මොකක් හරි හේතුවක් නිසා වැඩි ලේ යනවා වෙන මොකක් හරි හේතුවක් නිසා අපි ගිහිල්ලා එක්කෝ ගබ්සාවක් කරනවා එක්කෝ DNC dilatation and curettage කියලා කියනවා එහෙම නැත්නම් ERCP කියලා කියනවා evacuation of retail products of consumption ඒ වගේ උදාහරණ කරලා අපි ගිහිල්ලා අර තියෙන ඉන්ස්ට්‍රුමන්ට් වලින් ඒ ගර්භාෂයේ තියෙන පාටක ගන්නකොට සමහරවිට එතන පොඩ්ඩක් ඒ තියෙන උඩ තියෙන ඒ තල යනවනේ අයින් වෙලා යනවනේ ඒකනේ අපි කරන්නේ හුරලා ගන්න එකනේ ඒක උනාට පස්සේ තව අනිත් අයට ඒක අස්සට යන්න පුළුවන් ඒ කියන්නේ මාංශ පේශි තලයට යන්න පුළුවන් වැඩිම හුරලා තිබුණා ඒක ඇතුළට යන්න පුළුවන් එතකොට ඒක එක විදිහට අපි හිතනවා ඉතින් දරු ප්‍රසූතියේදී ඔය වගේ දෙයක් වෙන්න පුළුවන් ඒ කියන්නේ කොයි හරි විදියකින් අපේ මාංශ පේශි තලයට ඔය සෛල යන්න පුළුවන් නම් විශේෂයෙන් එතනදී වෙන්නේ ප්ලසෙන්ටා එක හදනකොට ට්‍රෝෆල් බාස් කියලා වෙන එකක් කියන්නේ නමුත් මෙතනදී ඒ අපි හිතමුකෝ දැන් C section එකේදී අපි මාංශ පේශි තල ඔක්කොම කපනවා right ඒ අතරතුර ගර්භාෂය උගාක් මිරිකෙනකොට ප්ලසෙන්ටා එක ගන්නකොට ඒ ඔක්කොමත් එක්ක තියෙන සයිඩ් වලින් ඔකට ඇතුල් වෙන ප්‍රතිව වගේ අපි තියෙන මත තියෙනවා මේ වගේ වෙන්න පුළුවන් කියලා. ඉතින් එහෙම තමයි මෙතන කියලා. දැන් මේක මේ ඔන්න ගර්භාෂයේ මාංශ පේශි අතර වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් ඕක තමයි මේ ඉන්ඩෝමෙට්‍රියල් ඇඩෙනෝමයොසිස් වල තියෙන පදනම ඕක තමයි මෙකැනිසම් එක නැත්නම් මෙකැනිසම් ඔෆ් ඇක්ෂන් කියලා කියනවා පැතොජෙනෙසිස් කියලා කියනවා. ඉතින් ඕක තමයි අපිට දැනගන්න ඕනේ කාරණේ මොකද්ද මේකේ ප්‍රතිඵලය කියන එක. දැන් ඊළඟ වීඩියෝ එකකින් එනවා මේකේ ඉතුරු කොටස ඒකට සම්බන්ධ වෙන්න.